දැන් සුලා දැන් ඔය ආදරය කරන කාලේ අර නිකන් පනට පන දීගෙන මොනවා එල්ලුවත් නිකන් ගෙනත් දීගෙන අර මොකද්ද කියන්නේ නිකන් ගහට පොත්ත වගේ කියලා කියන්නේ. ඒ විදිහට නිකන් දිවෙන් දිව ගාගෙන. ඔව් දිවෙන් දිව ගාගෙන මේ ආදරය කරන අය ඉන්නවනේ. ඔව්. මේ ඒ ආදරය කරන අය දැන් කාලයත් එක්ක තේරුම් අරගෙන එහෙම කසාදයකට යනවා. මේ ටික කාලෙකින් දැන් මේ හොඳටම දැන් බලන අය දෙයනේ මේක මේ පුදුම ලව් එකක් මේක කොහොමද මේගොල්ලන් මෙච්චර ආදරෙන් ඉන්න කියලා හිතන තරමට ආදරය කරලා මැරි කරාට පස්සේ ඇයි එහෙම වෙන්නේ? නිකන් එකපාරට ඩිවෝස් කේස් එකකට යන්නේ ඇයි? ප්‍රශ්න ගොඩක් තියෙනවා නේද ඒ ගැන කතා කරන්න. ආදරය කරනවා විවාහයකට යනවා දික්කසාදයකින් කෙලවර වෙනවා. මේක ඇයි කියලා ඔය අහන්නේ? ඇයි කියලා තමයි අහන්නේ. මෙහෙමයි. ආදරය කියන්නේ හැඟීමක් අපිට ඇතිවන හැඟීමක්. ආදරය කරනකොට අපිට ඒ හැඟීම ඇතිවෙන බයොලොජිකල් ක්‍රමයක් තියෙනවා. ඒ කියන්නේ අපිට අපි ආදරය කරන කෙනා අපිට විශේෂ වෙන කෙනා ළඟට ආවහම අපිට කැමැත්තක් ඇති වෙනවා. ඒ කෙනා ගැන එයාගේ හඬට කැමති, රූපෙට කැමති, ස්පර්ශ කරනවට කැමති. මේකත් එක්ක අපේ තියෙනවනේ සිම්පතටික් නර්ව් සිස්ටම් කියලා එකක්. අපේ ඇඟ ඇතුලේ මේ සිම්පතටික් නර්ව් සිස්ටම් එකට දැනෙනවා. මම ආදරය කරන කෙනා ආවා. මම ආදරය කරන කෙනා ඇල්ලුවා. මේ වගේ එකක්. අර නිකන් ඩක් ගානක කොයි. ඔව් සද්ද නම් දන්නේ නැති මොන වගේද කියලා ඔයාට ආවේනික වෙච්ච සද්දයක් වෙන්නේ නැති එක. හරි කොහොම හරි මොන වගේ සද්දකින් හරි දැනෙනවා සිම්පතටික් නර්ව් සිස්ටම් එකට මේ හැඟීම කියන එක. ඊට පස්සේ සතුට කියන එක දැනෙන්න පටන් ගන්නවා අපිට. මාර සතුටක් නේ දැනෙන එකන ආවම අපිටම ස්පෙෂල් වෙච්ච කෙනා. එතකොට සතුට වැඩි වෙනවත් එක්කම අපේ ඩොපමීන් හෝමෝන් එක වැඩි වෙනවා. ඒකත් එක්ක ආදරණීය හෝමෝන් එක වැඩි වෙනවා. සෙරොටොනින් කියන එක. ඉතින් මේක තමයි බයොලොජිකලි සිද්ධ වෙන දේ. ඉතින් ආදරය කියන්නේ හැඟීම, ආදරය කියන්නේ කෙමිකල් එකක්. ඉතින් මේක තමයි පටන් ගන්නම. හැබැයි මේ පටන් ගන්න ආදරය මෙහෙම ඉහළට එන්න ඉහළට යන්නෙත් නැහැ. එකම ලෙවල් එකක තියෙන්නේ නැහැ. ඒක ටික කාලයක් ආදරය කරනකොට ටික කාලයක් යනකොට මේක බහිනවා නිකම්ම. ඒ බහින්නේ ආදරය නැති නිසා නෙමෙයි. ඒ හැටි නේද සාමාන්‍යයෙන්. ඔව්. අපිට ටික කාලයක් මේ මගේ කියන එක ආවට පස්සේ ඕනම දැන් සතුට කියන හෝමෝන් එක ආදරය කියන හෝමෝන් එක ඉතින් එන්න වැඩි වෙන්න නම් අලුත් දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් අලුත් වෙන්නේ නැහැ ආදරයක් කියන එක. අපි අලුත් කරගන්න try කරන්නේ. ඉතින් ඔය දික්කසාදයකට යන්නේ අන්න ඒක නිසා. ඒ කියන්නේ අපිට ඇති වෙන හැඟීම ආදරය අපි අලුත් කරගන්නේ නැහැ. පටන් ගත්ත තැන ඉඳන් ඒකාකාරීව ඉන්නවා. එතකොට එන්න අඩු වෙනවා. ඇත්ත කතා ගත්තාම දැන් අපි ආදරය කරන කාලේ හරිද? ආදරය කරන කාලේ අර තියෙන දේවල් දැන් අපි ආදරෙන් කතා කරනවා අනිත් කෙනාට අපි මැනික පන ගාගත්තක මමනේ මං කියන්නේ නෑ එහෙම කරන ආදරේ තමයි ඇත්ත ආදරේ කියලා. හැබැයි අර ඔව් වස්තුවේ කියලා ලියුම් ලියනවා මැසේජ් දානවා මැසේජ් කරනවා චූටි ගිෆ්ට් කෙනක් දෙනවා අනිත් කෙනාව ඇප්‍රීෂিয়েට් කරන්න. ඒ වගේ දේවල් වලින් තමයි අපේ ආදරේ බිල්ඩ් අප් වෙන්නේ. දැන් අපිට ආදරය කරන කාලේ එක කසාදයක් දක්වා අරන් යන අපි හරියට කැපකිරීම කරනවානේ. එතකොට ඒ කසාද දීර්ඝ කාලීනව පවත්වාගෙන යන්න අපි කැපකිරීම කරනවා. එතකොට දැන් අර යාළු වෙලා ඉන්න කාලේදී මේ මැනික වස්තුවේ පැටියෝ බබා ඔය වගේ වචන වලින් කතා කරාට කසාද බැන්දට පස්සේ හිතනවා මම දැන් ඒගොල්ල අපි කසාද බැඳලා ඉන්නේ. එතකොට තමුසේ ඕයි අර ඒ වගේ වචන වලින් කතා කරනවා. කතා කරන්න පෙළඹෙනවා. නිකන් ඔටෝමැටිකලි අර වචන ටික අතහැරිලා යනවා. එතකොට යාළු වෙලා ඉන්න කාලෙදී ගිහිල්ලා එක්කගෙන එනවා. ඇරලනවා. ඒ දේවල් කෑවද බිව්වද කියලා හරිය වෙලාවට අහනවා. ඔව් හරිය වෙලාවට අහනවා මැසේජ් කරලා කෝල් කරලා අහනවා. ඉතින් කසාද බැන්දට පස්සේ කොහොමත් ඉතින් බඩගිනියනම කන්න එපා. එයා
කියන හැඟීමක් වගේ එනවා. එයා කනවා නම් කයි නැත්තම් නිකන් ඉදි මට අදාළ නැහැ. ඒ වගේ එකක් තියෙනවා. එතකොට මේ වගේ අර ඈත්වීම් ගොඩාක් අර ආදරය කරන කාලේ කරපු දේවල් ඈත් වෙනවා. ඒක ඔටෝමැටිකලි වෙනවා. ඇත්ත. හැබැයි අපි වග බලා ගන්න ඕනේ මේ ටික නැති වෙලා යන දේවල් වර්ධනය කරගන්න සහ ඒ ආකාරයෙන්ම තියාගෙන යන්න. ඒ කියන්නේ මේ කසාදක පැවැත්ම තීරණය වෙන්නේ සාමාන්‍යයෙන් අර අපි ඒ සම්බන්ධයෙන් කරන කැපකිරීම අනුව. දැන් අපිට ආදරය කරන කාලේ කරන්න පුළුවන් කැපකිරීමක් වල අපිට කසාදෙදි කරන්න බැයි නෑ. ඇත්තට මෙතන ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒක සාධාරණයිනේ. දැන් ඇත්ත කතාව ගත්තොත් එහෙම බයෝලොජිකලි ගත්තත් සාමාන්‍යයෙන් අපිට පේන අපීරියන්ස් එක ගත්තත් සාමාන්‍යයෙන් ගෑනු පිරිමි කියන්නේ දෙකොට්ටාශය. හිතන විදිය වෙනස්, ආකල්ප වෙනස්, කතා බහ ගන්න විදිය වෙනස්. දැන් අපි පිරිමි යාළුවොත් එක්ක හිටියත් හැම තිස්සෙම මරා ගන්නවනේ මොන හරි කියලා. I think ආකල්ප හැමදේම වෙනස්නේ. අන්න එතකොට ඒක කසාදෙකදී තේරුම් ගන්න ඕනේ හරි අපි දෙකොට්ටාශයක්. අපි හිතන විදිය වෙනස්. එතකොට අපි හැමදේම ඉවසන්න ඕනේ. නැවි කර තේරුම් ගැනීම තමයි මට හිතෙන්නේ කසාදෙකදී කොහොමද තියෙන්නේ. ඕක ඉතින් සුපුරුදු කතාවක් තේරුම් ගන්න ඕනේ කියන එක. හැබැයි මෙතන වෙලා තියෙන මේක ප්‍රායෝගිකව තේරුම් ගන්න නෑනේ. ඒකනේ මෙච්චර දික්කසාද වැඩි වෙන්නේ නේ. තේරුම් ගත්තා නම් මෙච්චර වැඩි වෙන්න විදිහක් නෑනේ. ඉතින් තේරුම් ගන්නවා කියන එක මීට වඩා ලේඅවුට් කරලා බැලුවාම අපි ආදරය කරන්නේ සාමාන්‍ය ෆස්ට් ඉම්ප්‍රෙෂන් එකටනේ. දැක්කහම අපිට කෙනා ගැන ආදරයක් ඇති වෙනවා, කැමැත්තක් ඇති වෙනවා. ඊපස්සේ ඕක මට ලබා ගන්න ඕනේ වගේ එකක් යනවා. ඉතින් එතකොට දැන් මුල් කාලේදී ඩොලි ඔය දකින්න රූපෙට අපි මාර ආදරේ. ඊට පස්සේ රූපය සම්බන්ධ කෙනා කරන දේවල් වලට අපි කැමති. එයා හිනාව, එයා නපුරුකමට ඊටිය ඒකටත් කැමති. එයා බයිනවනම් ඒකත් මුලදී ඇප්‍රීෂিয়েට් කරනවා. හරි ඕකේ. ඊට පස්සේ එයා මොන හරි එල්ලි නීති දානවනම් ඒකත් කැමති. හැබැයි ටික කාලයක් යනකොට අපි අර හොයාගත්ත චරිතය තියෙන රූපය, මේ රූපයට අපි කැමති දේවල් දාන්න පටන් ගන්න, ඔබන්න පටන් ගන්න. ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. අපිට පුළුවන්ද මේ උපත්තේ ඉඳලා එක ගතිගුණ ටිකක් අපි ඕන මිනිස්සෙක් හැදෙන ක්‍රමයක් තියෙනවානේ. ඒ ගතිගුණ වෙනස් කරලා වෙන ගතිගුණ ටිකක් ඒ මිනිස්සයාට දාන්න. කරන්න. මෙතන තමයි ගැටනේ ඇති වෙන්නේ. මොකද එයා හදනවා දැන් අපි හිතමුකෝ උදාහරණයකට පිරිමි කෙනා ගැහණු කෙනා කියන. එතකොට දැන් මේ පිරිමි කෙනා බලනවා ගැහණු කෙනා දැන් මුලදී ඇක්සෙප්ට් කරනවා. එයාගේ හිනාව, එයාගේ කතාව, යාළුව ආශ්‍රය කරන එක, එයා පවුලේ අයත් එක්ක ගෙදර වෙන එක, එයා යන එක, එයාගේ ඇඳුම හැමදේම ඇක්සෙප්ට් කරනවා. ටික කාලයක් යනකොට මෙයා අපේ පිරිමි කෙනා try කරනවා ඇඳුම වෙනස් කරන්න. ඕම අඳින්න එපා, මෙහෙම අඳින්න. ඔයා යාළුවන් ආශ්‍රය කරන්න එපා. ඔයා සෝෂල් මීඩියා යන්න එපා. ඔයා නෑදෑගේ වල යන්න එපා. ඔයා මොකටද යන්නේ? ඔයාට පුළුවන් තනියෙන් ඉන්න. එකට ගියත් කියලා යන්න. ඒ වගේ තත්යකට නම් පත් වෙන්න පුළුවන් කාලයක් කියලා. මෙන්න මෙහෙම try කරනවා. ඊට පස්සේ දැන් මේක අර කෙනා කැමතිද කියලා අහන්නේ එයා පිරිමි කෙනාට ඕන දේ කරව ගන්න යනවා. මෙතන තමයි ගැටුම ඇති වෙන්නේ. එතකොට මුලදී අර ආදරේත් එක්ක මේ ගෑනු ළමයා මුලදී කරනවා ඇත්තටම. වෙනස් වෙලා එයා කියන විදිහට මං අඳිනවා, එයා කියන විදිහට යාළුවෝත් අරිනවා, එයා කියන විදිහට සෝෂල් මීඩියාත් අරිනවා, ෆෝන් එකත් අරිනවා. එයා ජොබ් එකට යන්න කැමති නම් ජොබ් එකෙන් අයින් වෙනවා. එයා කියන ජොබ් එකට යනවා. ඊට පස්සේ බැංකු ගිණම ජොයින් කරන්න කිව්වොත් එතකොට ඒවත් ජොයින් කරනවා. ඊට පස්සේ ඉතින් ඒ වගේ ගොඩාක් කැපකිරීම කරනවා මුලදී. ඊට පස්සේ ටික කාලයක් යනකොට දැන් ඒ ගෑනු ළමයා කියන කෙනත් මිනිස්සෙක්නේ ඩොලි. අනික අර ඕනම දෙයක් ඕනට වඩා ඉතින් අල්ලන් ඉන්න බෑනේ නේ. ඒක කාලයක් තියෙනවානේ. එහෙමත් තියෙනවා. අනිත් කාරණේ තමයි එයාට ටික කාලයක් යනකොට යථාර්ථය අවබෝධ වෙනවා. මාව මෙයා මේ හිර කරනව නේද? මගේ ආසාවල් මේවා නෙමෙයිද කියලා. එයාට අර ස්ට්‍රෙස් ලෙවල් එකකට එන්න පටන් ගන්නවා. එතකොට එයා ආස දේවල් හොයාගන්න try කරනවා. එයා ආස අඳින්න කැමති මේ ඇඳුම දිගට නම් බොයි කියනවා නම් කොටට අඳින්න කියලා එයාගේ කැමති එක ඇඳන් යනවා. අන්න එතකොට බොයි කියන
ඇයි තමුසට ඕක නෙමෙයි අඳින්න කිව්වේ. තමුසට ඕක අඳින්න එපා කියලා කිව්වේ. ඇයි තමුස ඕක ඇන්දේ? එතකොට ගර්ල් පටන් ගන්නවා නෑ මම මේකටයි කැමති කියලා. ඊට පස්සේ යාළුවෝ හම්බ වෙලා කොහේ හරි කොෆි ෂොප් එකට යන්න දාගන්නවන නෑ තමුස යන්න බෑ. තමුසට යන්න කැමති යනවට මං කැමති නෑ. තමුස දන්නවනේ ඒක කියලා බොයි කියනවා. එතකොට ගර්ල් කියනවා නෑ මම කැමති මේ මගේ යාළුවා අන්න යාට තර්ක කරන්න. අන්න එතකොට ඒ ගර්ල් හිතනවා ඇයි මට මෙහෙම කරන්නේ මම මෙහෙම කරන කෙනෙක් එක්ක ඇයි මම ඉන්නේ ජීවත් වෙන්න. ඔව්. අන්න එතකොට තමයි ගැටුමක් ඇති වෙලා කඩාගෙන යන හදන්නේ. මේ මෙන්න මේක අපි තේරුම් ගන්න ඕනේ අපිට තව කෙනෙක්ව කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ වෙනම හියුමන් බීන් කෙනෙක්. අපි දෙවිදියක්. ඒ කියන්නේ අපිට අපිත් එක්ක මිනිසෙක් ආදරය කරා කියලා මිනිසෙක් ජීවත් වුණා කියලා අපිට අයිතිය නෑනේ. ඒ මිනිසෙක් පාලනය කරන්න. ඔව් පාලනය කරන්න අයිතිය නැහැ. සම්පූර්ණයෙන්ම බැඳලා තියාගන්න අයිතිය නැහැ. එතකොට අනිත් එක තමයි එයාට එයා විදිහට ඉන්න දෙනවනම් දැන් අපි කැමති අපි විදිහට ඉන්න දෙනවා නම් නේ. එතකොට තමයි අපි සතුටින් ඉන්නේ. මම දකින්න විදිහට ප්‍රේමය කියලා කියන්නේ මේක තමයි. ඔව් ප්‍රේමය කියන්නේම තමන් විදිහට ඉන්න දෙන එකට. ගොඩක් වෙලාවට බලන්න සාමාන්‍යයෙන් ඔය හරි ලස්සනට පෞල් ජීවිත ගෙනියන ඒ අලුතින් ඒ එහෙම කපල්ස්ලා ගොඩක් වෙලාවට හරි නිදහසේ ජීවත් වෙනවා. ඒගොල්ලන් තේරුම් ගන්න ඉන්නවා මට අනිත් කෙනාව අයිති නැහැ කියන එක නේ. ඒ කියන්නේ ඒ කෙනා වෙනම ජීවිතයක් ගත කරන්නේ යාට යාගේ පාඩුවේ ජීවත් වෙන්න වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් මම දකින්නේ ප්‍රේමයක තියෙන්න ඕනේ සතුට ආරක්ෂාව වගේ දේවල් තමයි. ඊට එහා අනිත් කෙනා බලහත්කාරයෙන් පාලනය කරන එක හරි වැරදිද? ඔව් මම දකිනවා දැන් අපි මේ ටොපික් එක මුලදී අපි කතා කරේ ආදරය කරලා යන විවාහයක් ඇති කසාදකින් වෙන් වෙන්නේ කියන එකනේ. එතකොට ආදරය කරන කාලෙදී අර ගර්ල්ගේ තියෙන හැම දෙයක්ම දරාගන්න පිරිමි කෙනාට හෝ පිරිමි කෙනාගේ හැම දෙයක්ම දරාගන්න ගැහැණු ළමයාට හෝ එයා කැමැත්තක් දක්වනවා සහ ශක්තියක් තියෙනවා. හැබැයි අපි විවාහයකට ගියාට පස්සේ අර ඒ ආදරය කරන්නේ කෙනාට නෙමෙයි. ඒ කෙනාගේ ක්වොලිටිස් වල. ඔන්න එතකොට දකිනවා මේ කෙනා නපුරු වැඩි, මේ කෙනා දුෂ්ට වැඩි, මේ කෙනා මගේ අම්මට තාත්තට සලකන්නේ, මේ කෙනා එයාගේ අයට විතරක් සලකනවා, මේ කෙනා මට සලකන්නේ නැහැ. ඊට පස්සේ මේ කෙනා මේ විදියට ඉන්නනේ, අර විදියට ඉන්නනේ. මෙන්න මේ වගේ අර ගොඩාක් දේවල් හේතු විදියට හදා ගන්නවා. කොහොමද මේ සාමාන්‍යයෙන් දැන් මේක හරියට තියෙන දෙයක්. සාමාන්‍යයෙන් කසාද බඳින්න කලින් බලන්නේ අපිට මේ සෙක්ස් කියන එක ගැලපෙනවද කියලා විතරනේ නෑ. ඊට වඩා ගොඩාක් දේවල් තියෙනවා කසාද ජීවිතයකදී බලන්න. මොකද මේ දැන් අපිට අර ආදරය කරන කාලේ අපි වෙන් වෙලානේ ජීවත් වෙන්නේ. ආයෙ ගෙදරින් කකා ජීවත් වෙනවා, මම මේ ගෙදරින් කකා ජීවත් වෙනවා. එකට ඉන්නකොට තේරෙනවා අපි මොනවගේද කියන එක හරියට තේරුම් ගන්න ඒකට ඉන්නවා. ඒකට ඒ කාලෙදී බලන්න ඕනේ සාමාන්‍ය ඇටිටියුඩ්ස් කියන එක. දැන් සාමාන්‍යයෙන් අර නිකන් අපිට ගැලපෙන්නේ නැති ඇටිටියුඩ්ස් නම් ඔයගේ කසාද බඳින එක්කෙනාට තියෙන්නේ නැත වගේ සැමියාට හෝ විදිහට තියෙන්නේ. එතන මරා ගැනීමක් තමයි තනිකර තියෙන්නේ. නඩුරන් ඒ දෙන්නගේ ආකල්ප වෙනස් නේ. ඔව් දැන් මේ ඇටිටියුඩ් ගැන කතා කරනකොටලි තමන්ට ගැලපෙන තමන් කැමති ඇටිටියුඩ් මේ කෙනා ළඟ තියෙනවද කියලා හොයන්න යනවා. ඒවා නැත්තම් ඒවා ඔබන්න යනවා. ඔයා මේ වගේ වෙන්න මේ වගේ හිතන්න මේ කතා කරන්න. අයියෝ ආට මේක කරන්න බැරි. අයියෝ ආට අර කරන්න බැරි. අයියෝ ආට අර විදිහට හැසිරෙන්න බැරි උනේ. කිය. ඉතින් ඔය ෆැමිලි කවුන්සිලින් කරනකොට ගොඩාක් ඔය ඩිවෝස් කේසස් එනවා. මට. ඉතින් ඒ තැන්වලදී ඩිවෝස් වෙන්න හේතු කාරණාද කියලාත් හිතෙනවා. ඉතින් ඇත්තටම මේවා කතා බහ කරලා විසඳ ගන්න පුළුවන් නේද කියලා. කමියුනිකේෂන්ස් එරර්ස් ගොඩාක් තියෙනවා ෆැමිලි ලයිෆ් එකේදී. ඒකත් එක හේතුවක් ඩිවෝස් එකකට යන්න. එතකොට දැන් මට හම්බෙච්ච එක ෆැමිලි එකක් ඒ ලේඩි කියපු දේ තමයි යාළු වෙලා ඉන්න කාලෙදී ගේ ළඟට ගිහිල්ලා ඒගොල්ලෝ නුගේගොඩ රොටරි එකේ තමයි ක්ලාසස් ගිහිල්ලා තියෙන්නේ. එතකොට ඉන්නේ මහරගම. එතකොට ගේ ළඟට ගිහිල්ලා ගේට්ටුව ළඟට ගිහිල්ලා ගේට්ටුවෙන් ගර්ල් ඇතුළට යනකනොත් බොයි ඉන්නවා හිටගෙන ඇරලවලා. ඊට පස්සේ ගේට්ටුවෙන් ඇතුළට ගිහිල්ලා ගේ ඇතුළෙනොත් ගිහිල්ලා රූම් එකට ගිහිල්ලා ලයිට් එක දානකනොත් ඉන්නවා. ලයිට් එක දාන එක තමයි සිග්නල් එක. එයා රූම් එකට ගියා කියලා. ඊට පස්සේ තමයි බොයි යන්නේ. එතකොට හිතන්න ඩොලි කොච්චර කියාරින්න එකක්ද මේක. හැබැයි දැන් මේ වයිෆ් කියනවා මට
දැන් මේ මැරි කරලා අවුරුදු කීපයකට පස්සේ තමයි අපි ළඟට ආවේ. එතකොට දැන් සමහර වෙලාවට දවස් 2-3 එළියට යනවා මෙයා ඔෆිස් වැඩවලට. එහෙම යට සැකයක් නැහැ. බට් ඔෆිස් වැඩවලට කියලා ගිහිල්ලා දවස් 2-3 එන්නේ නැහැ. සමහර දවස්වල දවස් 2කින් එනවා. සමහර දවස් 3කින් එනවා. ගෙදරින් යන මිනිහා ගෙදරට එනකන් එයා දන්නේ නැහැ. කොයිද ගියේ කියන දන්නේ නැහැ. මගදී මොකක් හරි වුණාද කියන දන්නේ නැහැ. එතකොට මම තනියම ගෙදර ඉන්නවා. ඒක ගැන දැන් හොයන්නේ නැහැ. එතකොට අර එයා කම්පෙයාර් කරනවා දෙකේ වෙනස. මොකද එයා ජීවිතේ පටන් ගත්තේ එයා ජීවිතේ පටන් ගන්නේ අර චිත්‍ර මවාගන්නේ. මාව මෙච්චර හොඳට මම කම්ෆර්ට් සෝන් එකක තියයි මාව රකීවි මගේ තාත්තා වගේ මාව බලාගනීවි කියන එකත් එක්ක තමයි ඒ සිතුවිල්ලත් එක්ක තමයි යන්නේ මෙයා පෞල් ජීවිතේට. හැබැයි ගිහිල්ලත් හොයනවා මේක එන්නේ අඩු වෙනවා. අන්තිම නැත්තටම නැති වෙලා යනවා. අන්න එතකොට ගැටුමක් ඇති වෙනවා. දැන් සාමාන්‍යයෙන් මේ ප්‍රේම සම්බන්ධතාවයේ තියෙන කාලේ බලන්න ඔයාගේ ගෑනු ළමයා හරි පිරිමි ළමයා හරි තරහ ගන්න විදිය ගැන. ඒකේ ලොකු ප්‍රශ්නයක් තියෙන හේතුව දැන් ප්‍රේම සම්බන්ධතාවයක් තියෙන කාලේ අපි පෙන්නන්නේ නැහැ අපේ නරක ඇටිටියුඩ්ස් කියන දේවල්. හැබැයි ප්‍රේම සම්බන්ධතාවයක් කාලෙදිත් එයා නිකන් ඕනකට වඩා තරහ ගන්නවා නා. අතපය විසික් කරනවා නම් නිකන් හැම චූටි දෙයකටම ඒක කසාදකදී අපිට හිතන්න බෑ ආයා කසාද බැන්දට පස්සේ හරියයි. මේවා කසාද බැන්දට පස්සේ හරිය ඒ වගේ දේවල් වෙන්නේ නෑ. සමහර කසාද බැන්දට පස්සේ වැඩි වෙන එක නේ වෙන්නේ. කොහොමද ප්‍රකාශ කරන්නේ? මේ කියන එතනින් යාට හරියයි අතනින් හරියයි ළමෙක් හැදුවාම හරියයි පස්සේ හරියයි කසාද බැඳලා 5කින් හරියයි කියන එකට වඩා මුලදී තේරුම් ගන්න පුළුවන් නම් ඒ කෙනාව මොන වගේද කියලා. ඒක අනිත් කාරණාව තමයි දැන් මම ඔයාට කිව්වනේ මේවා මේ කරන්න කියලා එයා කම්ප්ලීට් හදා ගන්නවානේ. මේක බලාපොරොත්තු වෙන එකත් අපි කියන්න ඕනේ කාරණාවක්. ඕනවට වඩා බලාපොරොත්තු වෙන්නේ නැතුව අර කරන දේවල් දරා ගන්න මේ හැකියාවක් තියෙනවා නම් අන්න එතන සවයි වෙන්න හරි ලේසි. එයාට ඒ කියන්නේ දැන් මම අර කියපු උදාහරණය ගත්තාම මේ ක්ලයන්ට් ගත්තාම ඒ ක්ලයන්ට් ගොඩක් බලාපොරොත්තු වෙනවානේ හස්බන්ඩ්ගෙන්. යාළු වෙලා ඉන්න කාලෙදී ආදරය කරන කාලෙදී පෙම්වතාගේ මේ රෝල් එක හස්බන්ඩ් උනාට පස්සෙත් ඇඩ් කරයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේක බලාපොරොත්තු වෙන්න එපා කියන එක වැරදි. හැබැයි ඉතින් ඒ මොන හරි වෙනසක් වෙනම නම් දරා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එයාලා කියනවානේ මම ප්‍රේම කරන්න පෙරලා ඒ ආකාරයෙන්ම ප්‍රේමයෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා. ඒක බලාපොරොත්තු වුණාම තමයි අපිට රිදෙන්නේ. ඔව් ප්‍රේමය කියන්නේ කරන දෙයක්. ඉතින් ආදරය කියන්නේ කරන දෙයක් දෙන දෙයක්. ලැබිය යුතු දෙයක් තමයි. හැබැයි ඒක අපි දක්වන ප්‍රේමයට පෙරලා ලැබෙන ප්‍රතිචාරය අපි බාර ගන්න ඕනේ. මොකද හැම මිනිස්සෙම අපි වගේ නෑනේ වෙනස්. දැන් අනිත් කාරණේ තමයි අයිතින් ප්‍රකාශ කරනවා වැඩි වුණාම බොහෝ දුරට ඔක දික්කසාදයක් දක්වා යන්න පුළුවන්. දැන් මේ දික්කසාද ගැන කතා කරනකොට අපි මේ කතා කරන්නේ සාම්ප්‍රදායික මාතෘකා වලින් එහාට. දැන් දික්කසාදයක් ගැන කතා කරනකොට හැමෝම ફોකස් කරන්නේම සෙක්ස් නේ. සෙක්ස් නිසා බොහෝ දුරට වෙන් වෙන්න පුළුවන්. සෙක්ස් ඒක හරි ඒක වෙන්න පුළුවන්. අපි කතා කරන්නේ අනිත් ඒවා ගැන. සාමාන්‍යයෙන් මේ අයිතිය ප්‍රකාශ කරනවා කියන්නේ දැන් ඒ අනිත් කෙනා කැමති විදියට හැමදේම වෙන්න ඕනි කියලා එහෙම තිබ්බම එක ප්‍රශ්නයක්. දැන් අර කලින් කිව්වා වගේ අපිට කාවත් ඇතිනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාලට මල් ගහක් තියෙනවා. මල් ගහට වතුර දානවා, පොහොර දානවා, ඔයාලට කරන්න පුළුවන් හැමදේම කරනවා. ඔයා පුළුවන් උපරිම ආදරේ මල් ගහ බලා ගන්නවා කියලා හිතන්නකෝ. ඒ බලාගෙන අර ඔයා කැමති විදියට මල් ගහ පළදාව දෙන්නේ නැත්තම් ඔයාට බෑ එයා කැමති විදියට පළදාව ගන්න. ඔයාට බෑ දැන් එයා හැරෙන්නේ වෙන පැත්තකට නම් ඔයා කැමති පැත්තකට මල් ගහ හරවලා ඉම ඕවන්න බෑනේ. අපිට පුළුවන් මල් ගහ බලා ගන්න තමයි. එයා පළදාව දෙනවද නැද්ද කියන එක මල් ගහ සබදාම තීරණය කරනවා. ඒ වගේ තමයි. ඔයා ආදරය කරනවා ආදරය කරන කෙනාට එයා ඒක පෙරලා දෙනවද නැද්ද කියන එක යාගේ තීරණයක්. ඔව් ඩොලි දැන් මේ ආදර සම්බන්ධතාව ගැන කතා කරනකොට මට ආව තව මේ ෆැමිලි ඉෂුව එකක් තමයි ඒ ලේඩි කියපු දේ මෙයා හස්බන්ඩ් ආදරය කරන කාලෙදි ගොඩාක් ආදරණීයයි හොයලා බලනවා හැමදේටම වියදම් කරනවා එයාට ගොඩාක් සපෝටිව් කෙනෙක්. එතකොට එයා ඒ ලේඩිට උයන්න බෑ
බිෆෝ මැරේජ් එයාට ගෙවල් අසු ගන්න, අස් කරන්න, පිළිවෙලට තියාගන්න, උයන්න, කෑම හදන්න එහෙම බෑ. එතකොට මැරි කරාට පස්සේ මේක වගකීමක් එනවා. ඒක ඇත්ත. හැබැයි ඒ වයිෆ්ට එතනින් එහාට මහා ලොකු වගකීමක් දරන්න බෑ. එතකොට අර හස්බන්ඩ් රණ්ඩු කරනවා ඒවා ඒ වගකීම් ගන්නෙ නෑ. තමුසේ උයන්න දන්නේ නෑ, තමුසේ උයන කෑම රස නෑ, කන්න බෑ. ඊළඟට කුස්සිය අස් කරලා නෑ, ගේ අස් කරලා නෑ. මෙන්න මේ වගේ මේ හරි සරපරුස විදිහට බනිනවා. ඉතින් එතකොට මෙන්න මේක තමයි ඒ දෙන්නගේ ඩිවෝස් එකකට හේතු වෙලා තිබුණේ. මොකද වයිෆ් බලාපොරොත්තු වෙනවා හස්බන්ඩ් ඇවිල්ලා ඇත්ත එක්ක හොඳින් කතා කරයි, හොඳට කතා බහ කරන එකත් එක්ක තියෙයි. ඉතින් මේකත් එක්ක ඒ උනට ලැබෙන්නේ එයාට දක්වන ප්‍රතිචාරය වෙනස්. බලාපොරොත්තු වෙන එක නෙමෙයි. එතකොට දැන් හස්බන්ඩ් මට තියෙන ගැටලුව මුලදී ඒක දැක්කේ නැත්තම් ඒක කරන්න බැහැ කියලා තේරුම් ගත්තට අයි පස්සේ ඒක දික්කසාදයකට යන්නේ. ඒ කියන්නේ මම කියන්නේ උයන්න බැයි නම් ජීවිත කාලෙම උයන්න බෑනේ කියන එක. ඒකට අපි අඩුපාඩු බලලා අඩුපාඩු ඒ කෙනාගේ දැකලා ඒවට විසඳුම් අපි ලං කරන්න පුළුවන්. ඔයන්න හොයලා දෙන්න පුළුවන්. දැන් උයන්න දන්නේ නැත්නම් අපිට පුළුවන් කුකරි ක්ලාස් එකකට යවන්න නේද? ඉතින් ගෙවල් අස් කරන්න බැරි නම් අපිට පුළුවන් කවුරු හරි උදව්වට කෙනෙක්ව ලං කරන්න. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් වලට යන්න පුළුවන්. ඒ කෙනාව අර ගහකින් කොලයක් කඩලා දානවා වගේ සම්බන්ධතා කඩලා දාන එක නෙමෙයි. සම්බන්ධතාවයකදී කියන්නේ කෙනෙක් රිලේෂන් එකකදී ආදරණීය බොන්ඩ් එකකදී කියන එක ඒක ලොකු වගකීමක් ඇත්තටම. මොකද ඒ කෙනාට දක්වන ආදරය මුල ඉඳන්ම දක්වන ආදරය ඉවර වෙනකම් බලාපොරොත්තු වෙනවා. අපි දන්නේ නැහැ අපි ජීවත් වෙන කාලය මොන වගේ වෙයිද කියලා. ඉතින් නමුත් අපි ජීවත් වෙලා ඉන්න හැම කාලෙදිම අපි බලාපොරොත්තු වෙන කෙනාගේ ආදරේ. දැන් මේ ආදරය ගැන කතා කරනකොට තමයි ඉතින් තව දෙයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි ආදරය කරන කාලේ දන්නවනේ එයා පොඩ බලන්න ඕනේ එයා මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවද මත්පැන් පාවිච්චි කරනවද. දැන් මම අකමැති නම් මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරන කෙනෙක්ට මම එහෙම කෙනෙක් විවාහ වුණොත් නිකන් හිතන්න. ඔව් ගැටුම් වැඩි. අනිවාර්ය ප්‍රශ්නයක් මට මානසික ප්‍රශ්නයක් ඒ මනුස්සයාට මානසික ප්‍රශ්නයක්. ඉතින් ඒ වගේ තත්ත්වයකට පොඩක් බලන්න ආදරය කරන කාලේ බලන්න එයා එහෙම මත්ද්‍රව්‍ය මත්පැන් පාවිච්චි කරනවද කියලා. මම පාවිච්චි කරනවා නම් ඒක කසාදයක් දක්වා දුරදිග ගෙනියන්න එපා ඔයා ඒකට අකමැති නම්. මොකද ඒක කසාදයක් දක්වා දුරදිග ගෙනියලා කසාද වෙලා හරියන්නේ නැහැ නේ. කලින් දැනගෙන දැන් එතනදී මේ අපිට පුළුවන් ඒ කෙනා එක කතා බහ කරලා ඒ කෙනා ඇඩික්ෂන් එකක ඉන්නවා නම් අපිට යාව ගලවලා ගන්න. දික්කසාද වෙන එක නෙමෙයි මේ කෙනා ගංජා බොනවා, අයිස් ගන්නවා, වයින් වෙනවා කියන එක නෙමෙයි. අපි බලන්න ඕනේ යාවත් ඒ තැනට අරගන්න. අර ඔය ඉස්සෙල්ලා කිව්වා වගේ සෙක්ස් ගැටලු තියනවා දික්කසාදවල කියලා කිව්වනේ. ඉතින් මේවා වුණත් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ කතා කරන්න. ඒවට තියෙන පිළියම් වෛද්‍ය ප්‍රතිකාර මගින් මොනවාරි තියෙන ඔප්ෂන්ස්. ඉතින් මේවට යොමු වෙන්න පුළුවන්. ඉතින් කතා කිරීම තමයි ගොඩක් වැදගත් වෙන්නේ. ඒ වගේම මේ බලන්න ඕනේ තව කාරණයක් තමයි දැන් සාමාන්‍යයෙන් මේ දැන් හිතන්නකෝ අපි දෙමව්පියන්ට සලකන විදිය දැන් අපි දෙමව්පියන්ට හරිය සලකන්නේ නැත්නම් අපිට පුළුවන් ද කවදාවත් අපේ කසාද මනුස්සයාට නැත්නම් අපේ කසාද බඳින ගෑනු කෙනාට පිරිද්දට සලකන්න. ඇත්ත කතාව ඒකනේ. එතකොට අපි බලන්න ඕනේ ප්‍රේම සම්බන්ධතාවයක් කරන කාලේ නැත්නම් ලව් කරන කාලේ මුලින් එයා කොහොමද එයාගේ අම්මට තාත්තට සලකන්නේ? එයා කොහොමද වටේ කියන්නේ අනිත් මිනිස්සුන්ට කොයි විදියට දෙයක් කරුණාව දක්වනවද? එයාගේ හිත කොහොමද? දැන් අපි හරීම සංවේදී කෙනෙක් නම් අපි අනිත් මිනිස්සුන්ට උදව් කරන්න කැමති කෙනෙක් නම් ඔයා ඒකට හාත්පසින්ම වෙනස් උදව් කරන්න තියා නූල් පොටක්වත් දෙන්න කැමති නැති කෙනෙක්ව බැරි කරොත් එහෙනම් ප්‍රශ්නයක් නේද නැත්තට? දෙන්නත් එක්ක මරා ගන්නවා. මොකද අනිත් කෙනාට සමහරට ඒක පේන්නේ නාස්තියක් විදියට වෙන්න පුළුවන්. අපි හොදකට කරන දෙයක්. ඉතින් ඒ වගේ දේවල් මම කියන්නේ මුලින් බලන්න ඕනේ. ඒක බලලා අඳුරගන්න බැරි වෙලා කසාදයක් දක්වා ආවොත් අපි කතා කරලා ඒක විසඳ ගන්න ඕනේ. මට තේරෙන විදියට. ආදරය කිව්වහම දැන් අපිට ආදරය කියන වචනය මේ ඔළුවට යන්නේ. හැබැයි මේ ආදරය ඇතුලේ ගොඩක් ලේයර්ස් තියෙනවා. මෛත්‍රිය, එම්පති, කරුණාව, කැපකිරීම, රෙස්පෙක්ට් කිරීම මේ වගේ හැමදේම තියෙනවා. මේ ඔක්කොම මේ ලේයර්ස් ඔක්කොම ටික ෆුල්ෆිල් වුණොත්
තමයි එතන ආදරයක් වෙන්නේ. ඉතින් මේ ආදරය කරද්දී අන්න ඒවත් ගැනත් හිතන්න වෙනවා. අනිවාර්යයෙන්. ඒවා මම ආදරය කරනකොට මම මෛත්‍රී කරනවද මේ කෙනාට? මම එම්පති එකක් දක්වනවද කියලා. ඉතින් මේ කාරණා ගෙනියනවා නම් ඇත්තටම මේ විවාහ ජීවිතය ගෙනියන්න හරි ලේසි. අනිත් කෙනාව ඕනවට වඩා කන්ට්‍රෝල් කරන්න යන්නේ නැත්තම් නේ. මම ගොඩාක් දැකලා තියෙනවා ගොඩාක් කන්ට්‍රෝල් කරන වයිෆ්ලා ඉන්නවා. ගොඩාක් කන්ට්‍රෝල් කරන හස්බන්ඩ්ලා අපි කතා කරන ටොක්සික් රිලේෂන්ෂිප් ටයිප් එකේ ඒවානේ. ඔව්. එහෙම ටයිප් එකේ ඒවා නාසිස්ටික් පර්සනැලිටි තියෙන අය. ඉතින් මේගොල්ලෝ ගොඩක් ඒ වයිෆ්ගේ පැත්තෙන් හිතන්නේ නැහැ. දැන් හිතන්නකෝ මට එක ෆැමිලි එකක තියෙනවා එයා ඒ හස්බන්ඩ් වයිෆ් එක්කගෙන යන්නේ එයා හස්බන්ඩ්ගේ ෆැමිලි එකේ මහගෙදර විතරයි. වයිෆ්ගේ මහගෙදර යන්න දෙන්නේ නැහැ. අනිත් එක වයිෆ්ගේ කවුරුත් යාළුවෝ නෑදෑයෝ කවුරුත් සහෝදරයන් කවවත් ආශ්‍රය කරන්න දෙන්නේ නැහැ. එතකොට දැන් එකන් යන්න කොහේ හරි අපි යමු නේද කියපුවාම මාසෙකට සැරයක් එකන් ගිහිල්ලා දාන එකම තැන අතන. හස්බන්ඩ්ගේ මහගෙදර. එතකොට එයා අහන්නේ නැහැ වයිෆ්ගෙන් කවදාවත් එයා කැමතිද කියලා. ඔව් ඔයා අපේ ගෙදර යන්න කැමතිද? ඔයා අපේ ගෙදර ගියම් මගේ අම්මලා මගේ අක්කලා එක්ක අයින සතුටින්ද කියලා කවදාවත් අහලා නැහැ. එතකොට දැන් අවුරුදු 8ක් විතර වගේ එහෙම ඒගොල්ලෝ ෆැමිලි එක ගෙනියලා මගේ ළඟට ආවම එයා ඒ වයිෆ් කියනවා මෙයා දන්නේ නැහැ මම ආස කරන දේ. මම යන්න ආස තැන් දන්නේ නැහැ. මම කරන්න ආස දේවල් දන්නේ නැහැ. මෙයා කියන නිසා මම යනවා. ගිහිල්ලා මම ඔය පුම්බගෙන ඉඳලා එනවා. පුම්බගෙන ඉඳලා ආවා කියලා පස්සෙත් ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් ඒක නිසා මම ඒකට කැමතිත් නැහැ. ඒ ගෙදර ගියොත් මොනවා හරි ප්‍රශ්නයක් හැමදාම. මම කැමති නැහැ. එතකොට ඉතින් මේ වගේ ගොඩාක් ගැටලු එනවා. ඒ කතාව ඇහුවම තේරෙන්නේ එකක්. ඒ ගෑනු කෙනාට එක කියන්න තිබ්බා. මම මේකට අකමැතියි කියලා. and මේ පිරිමි කෙනාට චුට්ටක් හොයලා බලන්න තිබ්බා. මේ ඔගේ දෙපැත්තකුත් තියෙනවා. දැන් සමහර විට දැන් සමහර පවුල්වල තියෙන දැන් ගෑනුවගේ විතරක් නෙමෙයි. දැන් පිරිමි මිනිස්සයාගේ කියන්නේ පිරිමි කෙනාගේ ස්වාමියාගේ ගෙදර අම්මා තාත්තව ආශ්‍රය කරනවට කැමති නැහැ. කියන්නේ ගෑනු වයිෆ් ආශ්‍රය කරන්නේත් නැහැ. හැබැයි අනිත් පැත්තට කතා කරොත් එහෙම අරගේ වයිෆ් මේ අම්මා තාත්තා ආශ්‍රය කරන්න දෙන්නේ නැහැ. ඒක නිසා දෙපැත්තම බැලන්ස් වෙන්න ඕනේ. කියන්නේ ගෑනු කෙනාට විතරක් නෙමෙයි පිරිමි කෙනාටත් අම්මා තාත්තා ඉන්නවා. ඒ කෙනාට පවුලක් තිබිලා තියෙනවා. එතකොට අර දෙපැත්තම බැලන්ස් වෙන්න ඕනේ මම කියන්නේ. ඔව්. කියන්නේ හරිමාරෙන් හස්බන්ඩ් බලන්න ඕනේ වයිෆ්ට මොනවද එයාගෙන් වෙන්න ඕනේ. එයා මොනවටද කැමති. දැන් අපි හිතමුකෝ හස්බන්ඩ් කැමති කොහෙද ට්‍රිප් එකක් යන්න නම් වයිෆ් කැමති මොන හරි මූවි එකක් බලන්න යන්න නම් දෙන්නම පොඩ්ඩක් සාකච්ඡා කරන්න ඕනේ මොකක්ද කරන්න මේ වෙලාව. නැත්නම් හස්බන්ඩ් කැමති එකට යනවා එක්කන් ගිහලා හරියන්නේත් නැහැ. ඔව් ඔය වගේ තැනක ආවම ගොඩක් වෙලාවට වෙන්නේ පෞල් ජීවිතවල මරා ගන්න එක. කතා කරනවා නෙවෙයි මරා ගන්නවා. ඔව් ඉතින් අර අඩියක් පස්සට තියන්න අර කවුරුත් කැමති නැහැ නේද? ඉතින් කාන්තාව කැමතිත් නැහැ පුරුෂයන් කැමතිත් නැහැ සමහර තැන්වලදී. ඉතින් මේක ලොකු ගැටලුවක්. ඉතින් දරුවෝ ඉන්නවා නම් මේ ගැටලුව තවත් තීව්‍ර වෙනවා. තවත් වැඩි දියුණු වෙනවා. මොකද දරුවනුත් මේ ගැටලුවට මැදිහත් වෙන නිසා. නේ? ඉතින් මේ ආදරය කරන කාලෙදී තියෙන මේ ආදර බැඳීම සාමාන්‍යයෙන් සමතත්වයෙන් පවත්වගෙන යන්න හෝ වැඩි දියුණු කරගන්න අපිට දැනෙන්න ඕනේ. අපි ඒකට කැපකිරීම කරන්න ඕනේ. අපිට අවශ්‍යතාවයක් නැත්තම් මේක ඔහේ ගලාගෙන යන්නේ නැහැ. මේක යන්නේ පරිහානියටම තමයි. ඒ කියන්නේ වයිෆ්ගේ බර්ත්ඩේ එකක් මතක් වෙන්නේ නැත්තම් හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකක් මතක් වෙන්නේ නැත්තම් හස්බන්ඩ් වැඩ ඇරිලා එනකොට මට නම් මතක් වෙන්නේ නැහැ. මට එහෙම ප්‍රශ්නයක් තියෙනවා. මතක් වෙන්නේ නැත්නම් අපිට පුළුවන් ඔප්ෂන්ස් වලට යන්න. කොයි හරි නෝට් ඩවුන් කරගෙන කියලා තියන්න පුළුවන්. මට අනිත් හැමදේම මම කරලා දෙනවා. මට මේක අමතක වෙනවා. අපිට පුළුවන් නෝට් ඩවුන් කරගෙන හස්බන්ඩ් ෆෝන් එකේ දැන් ඔප්ෂන්ස් තියෙනනේ වට ඕන තරම්. ඒ වගේ දේවල් තියෙනවා. මොකද අපේ වීක් පොයින්ට්ස් අපි අඳුර ගන්න ඕනේ මොනවාද කියලා. හස්බන්ඩ් මහන්සි වෙලා වැඩ කරලා ගෙදර එනකොට වයිෆ් ඒක මතක තියාගෙන ඉඳලා එයාට ට්‍රීට් කරනවා නම් ඒක සතුටක් දැනෙනවා. එතකොට අර පොඩ්ඩක් අර මෙහෙම ඩවුන් යන්න ගිය ලයින් එක පොඩ්ඩක් ග්‍රෝ අප් වෙනවා. ඔය දැන් සමහර චූටි දෙයක එක වැඩක් නැති වෙන්න පුළුවන්. හරි පොඩි දෙයක් වෙන්න පුළුවන්. හැබැයි මම කියන්නේ ඒක සෙලිබ්‍රේට් කරන්න. ඒක සමරන්න. අඩුම තරමේ කිසිම හේතුවක් නැතුව හරි කමක් නැහැ.
හස්බන්ඩ්ට පුළුවන් නම් වයිෆ්ට චූටි දෙයක් ගෙනත් දෙන්න. නැත්නම් වයිෆ්ට පුළුවන් නම් අතේ සල්ලි නැත්තම් එයා ගෘහණියක් නම් එහෙම මිනිස්සු ඉන්නවනේ හැම ගෑනු කෙනාගේම අතේ සල්ලි නැහැනේ. එහෙම නැත්තම් එයාට පුළුවන් එයා කැමති කෑමක් මොන හරි හදලා තියන්න. ඒකෙන් බොන්ඩ් එක වැඩි වෙනවා සාමාන්‍යයෙන් පෞල් ජීවිතයකදී. අර ඒකාකාරීක චුට්ටක් ඇති වෙනවනේ. ඔව් දැන් දරුවෝ ඉන්න දෙමාපියන් දරුවෝ ලොකුයිනේ. අපි දැන් ආදරය කරන්න ඕනේ නෑනේ. මොකටද බොවි බොළඳ වෙන්නේ වැඩි හිටියෝනේ. අන්න එහෙම මතයකුත් තියෙනවා ලංකාවේ. එතකොට දරුවෝ ඉන්නවනම් දරුවෝ හිටියට කමක් නෑ. දරුවෝන්ව ගෙදර තියලා අපිට පුළුවන් චුට්ටක් එළියට යන්න. නේ? කතා බහ කරලා එන්න. පොඩ්ඩක් කොෆි එකක් බීලා එන්න දෙන්නත් එක්ක. ඒ කියන්නේ දැන් දරුවෝ ඉපදුනා කියලා ඒගොල්ලන්ගේ පෞල් ජීවිත කවදා හරි වෙනම ගත කරනවා. ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ කියන වෙනම ජීවිත තියෙනවා. අනිත් එක අපි ආදරය කරලා මැරි කරන්නෙම පවුල් එකකයක් ගොඩ නගනවා කියලා. එතකොට ඒ පවුලට අම්මා තාත්තා දරුවෝ කියන ඔක්කොම එකතු වෙනවා. එතකොට මේ එකතුවත් එක්ක අපි බැඳෙන්නේ මේක ඉවර කරන්නද? නෑ නේද? මෙතනින් එහාටත් පවත්වාගෙන යන්න. එතකොට මේ පෙන්නන දේ තමයි දරුවනුත් ග්‍රහණය කරගන්නේ. අම්මා තාත්තට ආදරයෙන් සලකනවා නම් කතා බහ කරනවා නම් දරුවෝ මේක තමයි ඉස්සරහට ගෙනියන්නේ. තාත්තත් ආදරයෙන් අම්මට සලකනවා නම් කතා බහ කරන එක තමයි ගෙනියන්නේ. දරුවෝ ඉස්සරහට. ඉතින් එතකොට දැන් පුතෙක් ඉන්නවා නම් අම්මා සලකන විදිය බලනවා. තමන්ගේ වයිෆ් කොහමද කියලා. තාත්තා කොහොමද සලකන්නේ කියලා බලනවා. ඉතින් දුවෙක් වුණත් එහෙමයි. ඉතින් මේක අපි තේරුම් ගන්න ඕනේ ආදරය කරන කාලෙදී විතරක් ආදරය කරනවා. දැන් අපි ආදරය කරලා ඉවරයි. දැන් අපේ කාලය නැහැ. අපි දැන් වයසයි. මෙතනින් එහාට අපි එහෙම ආදරය කරන්න බෑ. එහෙම කියලා දෙයක් නෑ. ආදරය කියන එක මැරෙනකම්ම ඒ ඇතිවන හැඟීම. ඒ වගේම ඕනම පිරිසකට දෙන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ එක්කෙනෙකුට විතරක් ආදරය නෙමෙයි. දැන් ඩොලි හිතනවාද එක්කෙනෙකුට විතරයි ආදරය කරන්න ඕනේ. අපිට ගොඩක් අය ආදරය කරන්න පුළුවන්. ආදරය කියන්නේ කොහොමද හැඟීමක් නෙමෙයි. මෙතනින් එහාට ආදරය කරන්න බෑ. එහෙම. ඔව්. දැන් උදාහරණයකට ගත්තොත් මම මගේ බල්ලට ආදරේ. මං ඇති කරන සුරතලාට ආදරේ. එහෙම කියලා එහා ගෙදර බල්ලට ගහන්න අනිත් බල්ලොන්ට මේ හානි කරන්න රිද්දන්න එහෙම යනවනම් ඒක ආදරේ සතුට දක්වන සත්ව ආදරයක් නෙමෙයි. එතකොට මම පරිසරයට ආදරේ. මම පරිසරයට ආදරේ කියලා මගේ ගෙදර විතරක් බලාගෙන එළියට ගියාම ගස් කපනවා නම් හොරෙන් ගස් ටික අරගෙන එනවා නම් කඩාගෙන එනවා නම් ගෙඩි ටික කඩනවා නම් පුච්චලා දානවා නම් එතන පරිසරයට ආදරේ කියන්න බෑ. ඉතින් ඒක නිසා ආදරේ කියන එක හැංගීම එකකට නෙමෙයි ගොඩකට මගේ බල්ලට වගේම වටේ ඉන්න බල්ලන්ටත් මට ආදරය කරන්න පුළුවන්. එතකොට මට දරුවෝ ගත්තොත් මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා නම් මට පළවෙනි දරුවා විතරක් නෙමෙයි. මට පළවෙනි දරුවා හම්බුණා. හරි මට එයාට විතරයි ආදරය කරන්න පුළුවන්. දෙවෙනි දරුවට ආදරය කරන එක හොඳ නැහැ. හිතරි දෙන්න පුළුවන් ලොකු දරුවාගේ. තහනම් එක්කෙනෙකුටයි මට ආදරය කරන්න ඕනේ. එහෙම කියලා එකක් නැහැ. අපි දරුවෝ දෙන්නද 5 දෙනාද 10 දෙනාද ඕනම දරුවෙකුට ආදරය. අම්මෙකුගෙන් උපදින ආදරය ඒක මගේ කියන හැඟීම ඇති වෙන්නේ එයා දරුගෙබ පටන් ගත්ත තැන ඉඳන්. එතකොට අපි යුරින් ටෙස්ට් එකක් කරනවා HCG ටෙස්ට් එකක් කරනවා අපි ප්‍රෙග්නන්ට්ද කියලා බලන්න. මේක පොසිටිව් කියලා දැනෙච්ච තැන ඉඳන් දැක්ක තැන ඉඳන් අපිට මාර ආදරයක් දැනෙනවා. ඒ ආදරය දැනෙන්නේ අපි දන්නේ නැහැ. අපි දැකලා නැහැනේ බඩේ ඉන්න දරුවව. ඒ කියන්නේ නොදැකපු කෙනෙකුට තමයි හිතෙද්ද කියලා දන්නේ බුදෙද දන්නේ සදුද කළුද දන්නේ නැහැ. අම්මා වගේද තාත්තා වගේද දන්නේ බට් අපි අපේ දරුවට ආදරේ. අපි දැකලා නැහැ. ඒ අන්නේ හැංගීම නේ. ඉතින් මේ වගේ තමයි අපිට එන හැංගීම අපි ඒ දරුවා හම්බු වෙලා ලොකු වෙලා අවුරුදු 3ක්ද 5ක්ද 50ක්ද ගියත් අම්මගේ හිතේ තියෙන දරුවට තියෙන ආදරේ ඒකාකාරී මාරම ආදරයක් ඒක. අනිත් එක තමයි ඒ ආදරෙත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. දැන් හිතන්නකෝ දරුවෙක්ගේ උදාහරණයකටම ගමුකෝ. දරුවා අවුරුදු 2කමාරක් 3ක් විතර කාලෙදී මේ දරුවා අම්මට කෙල ගහනවා. ආච්චිට බනිනවා. හරි. එහෙමයි කියලා දරුවාගේ බිහේවියර්ස් අපි හදන්නේ නැතුව ඉන්නේ නෑනේ.
නේ. හදනවා. අපි හදනවා. එතනදී චුට්ටක් සැර වෙන්න පුළුවන්, පොඩි දඬුවමක් දෙන්න පුළුවන්. නේ. පොඩි පනිෂ්මන්ට් එකකින් අපි දරුවව හදන්න පුළුවන්. අපේ අරමුණ මොකද්ද? දරුවාගේ අර නරක බිහේවියර්ස් අයින් කරලා හොඳ විදියට හදන එක. මේක හදන්නේ ඇයි? අපි ආදරේ නිසා. ආදරේ නිසා. එතනදී කියන්නේ මේ බඩේ තියාගෙන ඉන්නකොට විතරයි ආදරේ, දැන් ගහන්නේ ආදරේ නැති නිසා. එහෙම එකක් නෙමෙයි. ඒකත් ඒ ආදරේ දක්වන එක ක්‍රමයක්. ඒ කියන්නේ අපේ දරුවාගේ හොඳ qualities, good qualities ටික එයාගේ ඉස්මතු කරලා පෙන්නන එක. අපි යාට කියලා දෙන එක. මොකද දරුවෝ කියන්නේ ග්‍රහණය කරගෙන තමයි එයාගේ චර්යාව හදාගන්නේ. ඉතින් මේකත් එක්ක එයා try කරනවා දැන් එයා නරක වචන කියනවා නම් අම්මා ඒකට දරුවට ආදරේනේ යන්නේ ඔන්න ඔය කියපු දේ කමන්නේ මං ආදරේනේ මගේ දරුවට කියලා හිටියොත් ඊටස් ලොකු විනාශයක් ඒ දරුවාගේ එන්නේ. මොකද ඒ දරුවා දන්නේ නැහැ හොඳ නරක මොකක්ද කියලා. මැරෙක් බිහි වෙන්නවත් ඉඩ තියෙනවා. ඔව්. හැබැයි අපි දරුවා කියන කෙනාටයි ආදරය කරන්නේ. ආදරේ විවිධාකාර වෙන්න පුළුවන්. එතකොට පෞල් ජීවිතයක ගත්තත් කෙනාටයි ආදරය කරන්නේ. ඒ කෙනා ටිකක් කල් යනකොට මහත් වෙන්න පුළුවන්, වැරහෙන්න පුළුවන්, උයන්න පිහන්න කෑම දන්නේ නැති වෙන්න පුළුවන්, රස නැති වෙන්න පුළුවන්. උදේට නැගිටලා හස්බන්ඩ්ගේ ඇඳුම් ටික අයන් කරලා දෙන්න නැති වෙන්න පුළුවන්. හස්බන්ඩ් ගෙදර එනකොට මොකොත් අරන් එන්නේ නැති වෙන්න පුළුවන්. බර්ත්ඩේ එකක් හස්බන්ඩ්ට අමතක වෙන්න පුළුවන්. එයා දක්වන එයාගෙන් මට ලැබෙන දේවල් වල නෙමෙයි අපි ආදරය කරන්න ඕනේ. අපි ආදරය කරන්නේ මුලදී ඒ කෙනාටනේ. මෙන්න මේක තමයි මරණකම්ම පවත්වගෙන යන්න ඕන. අපි කෙනාටයි ආදරය කරන්නේ. ඒ කෙනාට ආදරය කරනවා නම් ඩොලි කවදාවත් දික්කසාතයකට යන්න හිතෙන්නේ නැහැ. කොච්චර අඩපාඩු වුණත් එයා මගේ කෙනානේ. එහෙම නැතිනවා. එයා මගේ කෙනා. එයා මගේ විතරයි. එතකොට ඒ කෙනාගේ මොන අඩුපාඩු තිබුණත් අපි අඩුපාඩු හදාගෙන යනවා. ඒවා දකින්නෙත් නැහැ සමහර වෙලාවට. එයා උදේට ඒක හදලා දෙන්නේ නැත්තම් මම ගිහිල්ලා ඒක හදනවා. නේ? ඒ වගේ දේවල් අපිට ඉන්නේ ඒ වගේ දේ. ඒ කියන්නේ අනිත් කෙනාම හැමදේම කරයි කියන බලාපොරොත්තුව තියාගත්ත මොක ප්‍රශ්නයක්. උදේට අනිවාර්යෙන් ගෑනු කෙනා තමයි තේක හදන්නේ. අනිවාර්යෙන් ගෙදර වෙන පින මැට්ටික ඔක්කොම කරන්න ඕන ගෑනු කෙනා. ගෑනු කෙනා ජොබ් එක කරන්නත් ඕන, වෙන පින මැට්ටික් කරන්නත් ඕන ළමයි බලන්න. පිරිමි කෙනා ගත්තොත් එහෙම ඇත්තටම පිරිමි කියන්නේ යන්ත්‍ර නෙමෙයිනේ. ඒක මං හිතන්නේ බහුතරයක් ලංකාවේ ගෑනු තේරුම් අරගෙන නැහැ ලංකාවේ ගෑනුත් වීමේ. ඒක ලොකුවට ඒගොල්ලන්ගේ කතා බහේදී තේරෙනවා. ඒක තමයි ඒගොල්ලන් හිතන්නේ පිරිමි යන්ත්‍ර. පිරිමි ඉන්නේ හම්බ කරන්නමයි. ඒගොල්ලන් කොහොම හරි හම්බ කරලා ගොඩ දානවා. හැබැයි එහෙම කරන්න බෑ. මේ මිනිසුන්ට සමහර විට එහෙම පුළුවන් ඇති උපත්තියෙම සල්ලි තියෙන මිනිස්සෙට නැත්තම් උපත්තියෙම ලොකු ඉගෙනීමක් තියෙන මිනිස්සෙට ඔය කියන සල්ලි ප්‍රමාණය හොයන්න පුළුවන්. හැබැයි එහෙම බැරි කෙනෙක්ට අපි බල කරන එක වැරදි. කසාද බැන්දට පස්සේ අර කෙනා අච්චර මං අර කෙනා බැන්දන ඒ කෙනා මට මෙහෙම සලකයි මෙහෙම සලකයි කියලා. තියෙනවා. ඒ කියන්නේ කැපකිරීමක් තමයි මට හිතෙන්නේ කසාදයක මූලිකම දේ කැපකිරීම එක. ඔව් කැපකිරීම සහ අවබෝධය. මේ අවබෝධය තියෙන්න ඕනේ. දැන් තමන්ගේ ආදරේ ටික අඩු වෙගෙන යනවා නම් ඒකත් අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් මං ඉස්සර තරම් මෙයා ගැන කැරින් නෑ නේද? මම මෙයා ගැන හිතන්නේ නැහැ නේද? මෙයාට කැපකිරීම කරනවා අඩුයි නේද? මගෙන් දේවල් ගොඩක් ඉගිලිහිලා ගිහිල්ලා නේද? කියන අවබෝධය තියෙන්න ඕනේ. එහෙම අවබෝධය තිබිලා අපි ඒක grow up කරගන්න ඕනේ. දැන් සමහර අය කියනවා මම කන්න දෙනවා මම අඳින්න දෙනවා මට ඕනේ විදියට එයා ඉන්න ඕනේ නේ ඒ වගේ දේවල් තියෙන එක ගෑනු පාර්ශවයේ පිරිමි කිව්වොත් හිට ගන්න ආඩෙන් කිව්වොත් හරියට ඔව් ගෑනු පාර්ශවයේ පිරිමි පාර්ශවයේ දෙපැත්තෙම අපි දකිනවා සමහර ගෙවල් වල අපි දකිනවා ලංකාවේ ගෑනු අය හම්බ කරනවා හස්බන්ඩ් ගෙදර ඉන්නවා එතකොට ගෑනු අය ඒ විදියට කතා කරනවා මේ මමනේ හම්බ කරන්නේ හස්බන්ඩ් මෙහෙම ඉන්න ඕනේ අන්න ඒ වගේ හස්බන්ඩ් ළඟත් මම දැකලා තියෙනවා මම කන්න දෙන්න ඕන තමුසේ මෙහෙම ඉන්න ඕන. තමුසේ මං කියන විදිහට ඉන්න ඕන. තමුසේ මට ඕනේ විදිහට ඉන්න ඕනේ. තමුසේ මට ඕනේ විදිහට ඉන්න බෑ නම් එළියට බහලා යන්න පුළුවන්. කියන එක කියනවා. අන්න ඒ තැනදී හිතන්න ඒ පෞල් ජීවිතයකදී පැවැත්මක් තියනවදනේ. රෙස්පෙක්ට් එක නැති වෙනවා එතනදී. රෙස්පෙක්ට් එක නැති වුණා කියලා කියන්නේ අපිට එතන පැවැත්ම හදාගන්න හරි අමාරුයිනේ. රෙස්පෙක්ට් එක නැති වුණා කියන්නේ කසාද ජීවිතය කොහොමද ගෙනියන්න අමාරුයි. ඔතනදී මේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ කසල් මට දැනන විදිහට දැන් ප්‍රේම කරන කාලෙදී අපි හැමතිස්සෙම කාර්යබහුලයිනේ
හැබැයි ප්‍රේම කරන කාලෙකදී අපි අර ආදරය කරන කෙනා වෙනුවෙන් කාල වෙන් කරනවානේ. එයාට අපේ කාල වෙන් කරන්නේ එයාට දෙන රෙස්පෙක්ට් එකට, ආදරයට. හැබැයි අපි කසාද බැඳකට පස්සේ අපි කාර්යබහුලයි තමයි. අර විදිහටම කාර්යබහුල. හැබැයි එයා දැන් මගේ කසාද කියන්නේ. එයා දැන් මගේ කසාද මිනිහා කියලා අපි එයාට ඇටෙන්ෂන් එක නොදුන්නොත්, අර දුන්න කියාරින් එක නොදුන්නොත් එයාට අර දැනෙන්න ගන්නවානේ මේ කලින් හිටපු කෙනා නෙමෙයි. මං දැන් මෙයාට කරු කරලා වැඩකුත් නැහැ. මේ මං කලින් ආදරය කරපු කෙනා නෙමෙයි වෙන කෙනෙක් ඉන්නේ කියලා. එහෙම වුණාම ප්‍රශ්න ඇති වෙනවා. ඔව් යාළුවෝ වෙලා ආදරය කරන කාලෙදී මාර රෙස්පෙක්ට්. අනිවාර්යයෙන්. එම්පතිත් මාර විදිහට තියනවා. අනිත් කෙනාට දුකක් දැනුනොත් මේ පැත්තෙන් මේ කෙනාටත් දුක දැනෙනවා. මාර විදිහට අන්ඩර්ස්ටෑන්ඩින්. මාර විදිහට සපෝටිව්. නේ එයාව ගොඩාක් දිරි ගන්නනවා. එඩියුකේෂන් එක පැත්තෙන්ද ඉකොනොමි එක පැත්තෙන්ද එයාව ගොඩාක් ස්ටේබල් කරන්න try කරන. හැබැයි after marriage මම ගොඩාක් දකිනවා ලංකාවේදී කොටු කරලා තියන්න බලනවානේ. එඩියුකේෂන් එක කප්පාදු කරනවා, ඉකොනොමි එක කප්පාදු කරනවා. ඉතින් මේ වගේ දේවල් තමයි එපා වෙන්න හේතුව. දැන් රෙස්පෙක්ට් එක නැති වෙනවා. රෙස්පෙක්ට් කරන්න උවමනාවක් නැහැ. ඒ මගේ කෙනානේ ඉතින්. ඇයි මම රෙස්පෙක්ට් කරන්න වගේ එකකට යනවා. නේ. එතකොට එම්පති ගත්තොත් එම්පති එකක් ඇත්තෙම නැහැ. නේ. සහකම්පනයක් ඇත්තෙම නැහැ. ඒ කෙනාට දැන් සමහර වෙලාවට දැන් විවාහයෙන් පස්සේ දරුවෝ හදනවානේ. දරු ප්‍රසූතියේදී උනත් ඒකට දක්වන සපෝටිව් එක මදි. හැබැයි යාළු වෙලා ඉන්න කාලේදී මාර සපෝටිව් ඒ කෙනාට. ඉතින් ඇත්තටම මේ වැරදි කියන්න බෑ. අපිට වැරදි කියන්න බෑ. අර මුල කාලයේ වගේ බලාපොරොත්තු වෙනවා දිගටම. නැති වුණාම කලකිරීම ඇති වෙනවා. ඇයි ඒක වෙන්නේ? එහෙම වෙන්න හොඳ නෑ කියලා කියන්න බෑ. නේ. අපි ඔක්කොම ප්‍රත්‍යක්ෂන මිනිස්සු. අපි හැඟීම් එක්ක ජීවත් වෙන්නේ. එතකොට අපි කැමති ආදරය විඳින්න, රැකවරණය දෙන්න. අපිට අපේ 5 sense වලින් අපි ජීවත් වෙන්නේ. අපේ 5 sense උද්දීපනය වෙනවට අපි කැමති. නේ අපි හොඳ දේවල් දකින්න, හොඳ ලස්සන වචන අහන්න, ස්පර්ශය, ලිංගිකත්වය කියන ඒවා කැමති. ඉතින් පෞල් ජීවිතයක මේ ලිංගිකත්වය කියන එක හරියට කෙරුණේ නැත්තම් එතනත් ප්‍රශ්නයක් ඇති වෙනවා. අපි ඒක වෙනම පොඩ්කාස්ට් එක කතා කරමු. ඒක ලොකු මාතෘකාවක්. ලොකු මාතෘකාවක් කියන්නේ මේ විවාහ ජීවිතයකදී ලිංගිකත්වය කොච්චර වැදගත්ද කියන එක ගැන අපිට ලොකු මාතෘකාවකින් කතා කරන්න පුළුවන්. අපි කැනවලින් කතා කරමු. ඔව් ලිංගිකත්වයේදී ගෙදර ෆවුන්ඩේෂන් එක වගේ තමයි ලිංගිකත්වය කියන එක. දෙන්නව අර එකට බැඳලා තියෙන සාධකයක් මේක. ඉතින් මෙතනදී ගොඩක් වෙලාවට අර කාන්තාව කියන කෙනා මේ කසාද බැඳලා දරුවා හැදුවට පස්සේ දරුවෝ දෙතුන් දෙනෙක් හැදුවට පස්සේ ලිංගිකත්වයේ එක සංකුලතා නිසා එපා වීමක් වෙනවා. ඒක අර සාමාන්‍ය දෙයක්. එහෙම වෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙනවා නම් ඒකත් අවබෝධ කරගෙන ඒ දෙන්න වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්න ඕනේ. දැන් තාක්ෂණය දියුනේ, විද්‍යාව දියුනේ. ඉතින් ඒක නිසා ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා මේවට. අනික ළමයි කියන සාධකේ මේව කරගෙන අපිට බෑ අපේ ජීවිතේ නවත්ත ගන්න ඇත්ත කතාව. ළමයි හරි ඉතින් ඉපදිච්චාවේ කමන්නේ ළමයි හිටියාවේ. දැන් ට්‍රිප් එකක් යන්න බෑනේ ළමයි ඉන්නවා ළමයි දාලා කොහොමද යන්නේ? කමන්නේ අම්මා තාත්තට පරිස්සමෙන් බලා ගන්න කෙනෙක්ට අම්මා තාත්තට හරි දීලා ඔයගලන් යන්න ගිහින් එන්ජොයි කරන්න. මොකද එකක් ජීවිතේ හරි කෙටි කාලයක. සමහර විට ඒ ළමයි අවුරුදු 25 විතර වෙද්දි කසාද ජීවිතයකට ගිහින් සමහර විට දෙමාපියෝ මතකවත් නැති වෙන්න පුළුවන්. එතකොට දෙමාපියෝ ගොඩක් වයසට ගිහින් ඉන්න පුළුවන්. ස්පෙෂලි දැන් අම්මයි තාත්තයි හරි හොඳ ලස්සන පෞල් ජීවිතයක් ගත කරොත් දරුවෝ පෞල් ජීවිතයක් ගත කරන්නේ අම්මා තාත්තා මරා ගන්න එක නෙමෙයි දරුවෝ කොහොමද බලන්න ඕනේ. අම්මා තාත්තා සතුටින් ඉන්න එකනේ. ඉතින් මම කියන්නේ ඉන්න සතුටින් ඉන්න හැමතිස්සෙම අර මොකක් හරි සතුටු වෙන්න හේතුවක් හොයාගන්න. දැන් අපිට මේ කසාදෙකද විතරක් නෙමෙයි නෝමල් ජීවිතේ ජීවත් වෙන ඒකට ලොකු වියදම් කරන්න ඕම නෑ. පොඩි වචන දැන් උයපු දැන් ගෙදර රෑ කෑම ඔක්කොම එකට කනවා. ඒකට කනකොට ඒ වයිෆ් අගය කරන්න පුළුවන් නම් අම්මා අගය කරන්න පුළුවන් නම් නේ ඔයා උයපු කෑම රසයි කියන්න පුළුවන් නම් ඒ ටික ඇති ඒ ආදරය පවත්වාගෙන යන්න. ඊට පස්සේ තාත්තා ගොඩක් මහන්සි වෙලා ආවේ
මානසි වෙලා ඇවිල්ලා ඉන්න නිසා තමයි මම මේ රසට කෑම හැදුවේ කියලා කියන්න පුළුවන් නම් ඒ වචන ටිකම ඇති ඉතින්. දැන් ඇත්ත කතාව ගත්තාම දැන් මෙහෙම කියන්න පුළුවන්. හරිද? මේක මගේ පෞද්ගලික අත්දැකීමක්. ඔයා කොච්චර හොඳට දැන් මේ පෞද්ගලික අත්දැකීමක මගේ අත්දැකීමක් නෙමෙයි මගේ යාළුවෙක්ගේ අත්දැකීමක්. ඔයා කොච්චර හොඳට වැඩ කරත්, ඔයා කොච්චර හොඳට ගෙවල් පිරිසිදු තියාගෙන හිටියත් ඔයාගේ අදයක් පේනවා නම් ඔයාගේ හස්බන්ඩ්ට. දැන් හස්බන්ඩ් ගත්තොත් එහෙම හස්බන්ඩ් කොච්චර හොඳට දේවල් කරත්, කොච්චර කැපකිරීම කරත් වයිෆ්ට ඔයාගේ අඩුපාඩුවක්මයි නම් පේන්නේ. අන්න එතන ප්‍රශ්නයක් ඇති වෙනවා. එතකොට අර කරන කැපකිරීමවත් කරන්න හිතෙන්නේ නැහැ. මේ වණ මල මඟුලක්ද මං කොච්චර කරත් මේ මිනිස්සේ මට බයිනික විතරයි කරන්නේ. එතන අර මම අර මුලදී කිව්වා වගේ දරා ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. ඒ වගේම අර කම්පෙයාර් කරන එක. ඔව් මගේ තාත්තා වගේ නෙමෙයි මට ලැබිච්ච මිනිස්සයා. ගොඩක් වෙලාවට අපේ හිතේ ඇඳිලා තියෙන චිත්‍ර තාත්තනේ. පිරිමි පාර්ශවයේ යානේ අපිට ලැබිච්ච අත්දැකීම. ඉතින් තාත්තා දැන් පර්සනලි ගත්තොත් මගේ ඔළුවේ මගේ තාත්තා ඉන්න. මගේ තාත්තා හරි අහිංසක කැරක්ටර් එකක්. හරිම නිශ්ශබ්ද කැරක්ටර් එකක්. ඉතින් නිශ්ශබ්දව ඉඳලා තීරණ ගන්න කැරක්ටර්. එතකොට මම බලාපොරොත්තු වෙන්නේ එතකොට මම හොයන පාර්ට්නර් ඒ වගේ වෙයි කියන එක. එතකොට ඒක අර ඔටෝමැටික් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් උනත් කියනවා අපි අපේ අම්මලා තාත්තලාගෙන් තමයි ග්‍රහණය කරගන්න දේවල් තමයි ඉස්සරහට ගෙනියන්නේ කියලා. දුවලා බලාපොරොත්තු වෙනවා තාත්තව ඉමේජින් කරගන්න. පුතාලා බලාපොරොත්තු වෙනවා අම්මව කියලා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා. ඉතින් ඒක සත්‍යයක් ඉතින්. ඉතින් එතකොට අපිට දැන් ඒක බලාපොරොත්තු වෙනවා ඇත්ත. හැබැයි ඒක කම්පෙයාර් කරන්න ගියොත් ඕනවට වඩා මට ලැබිච්ච මිනිස්සයා කෑ ගහන මට නොසලකා හරින මට රිද්දන කෙනෙක් නම් අර මගේ තාත්තව කම්පෙයාර් කරලා ඉමේජින් එක නෑනේ. එතන ගැටුමක් තියෙනවා. ඒක අවබෝධය ගොඩක් වැදගත්. ඒ වගේම මට ලැබිච්ච හස්බන්ඩ්වත් තේරුම් ගන්න ඕනේ මෙයා කොයි කෙනෙක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒතර කැපකිරීම කියන එක අන්න එතනදී ගොඩක් very important. මට හිතෙනවසලා මේව කතාවක්. හරිද? මම හැමතිස්සෙම මේක කියන දෙයක්. අපිට සාමාන්‍යයෙන් ගැලපෙන අය හොයන්න බෑ. 100% ගැලපෙන අය. අපිට ඒක කොහොමදවත් කරන්න බැරි දෙයක් නේ. අපේ DNA වෙනස් හැමදේම වෙනස්නේ. හැබැයි අපි හොයාගන්න ඕනේ අඩුම තරමේ අපිට 150කවත් ගැලපෙන කෙනෙක්. හේතුව අපිට සමහර දේවල් ප්‍රතිනිර්මාණය කරන්න බෑ කසාද ජීවිතේ. කසාදයක නෙමෙයි ජීවිතේදී අපිට නිර්මාණය වෙලා ඉන්න මිනිස්සෙක්ක නැවත ප්‍රතිනිර්මාණය කරන්න බෑ. ඒ මිනිස්සයා ඔල්රෙඩි හැදිලා ඉවරයි. අපිට චූටි දේවල් තරහ යන එක චුට්ටක් අඩු කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන් වුණාට ඕනෝලේ දැන් අපි හිතුවොත් A කියලා ෆැමිලි එකක් හිටියා B කියලා ෆැමිලි එකක් හිටියොත් A කියන ෆැමිලි එකට ඒ ෆැමිලි එකට හම්බ වෙනවා C කියලා දුවේ. B කියන ෆැමිලි එකට හම්බ වෙනවා D කියලා පුතේ. එතකොට මේ C D එකතු වෙලා තව පවුලක් නිර්මාණය කරනවා. එතකොට C ළඟ තියෙන්නේ A එකේ ෆැමිලි එකේ ජාන වලින් හම්බ වෙච්ච ඒ ජෙනටිකලි දේවල් ඒ ඇටිටියුඩ් ඒ අම්මගේ තාත්තගේ දේවල්. එතකොට D කියන පුතාට තියෙන්නේ B කියන ෆැමිලි එකේ තියෙන දේවල්. ඉතින් එතකොට ඇත්තටම මේ උදාහරණයෙන් තේරෙනවා පවුල් දෙකක ඉන්න පුද්ගලයන් විෂමයි වෙනස් අදහස් මතිමතාන්තර දරන්නේ වෙනම හියුමන් බීන්ස් වලින්. ඉතින් එක හා සමාන අය රූපවරේ සාමාන්‍යයෙන් එන්න පුළුවන්. සුදු කෙනෙකුට සුදු කෙනෙක් ලැබෙන්න පුළුවන්, කෙට්ටු කෙනෙකුට කෙට්ටු කෙනෙක් ලැබෙන්න පුළුවන්. ෆීචර්ස් උනත් ළඟින් යන කපල් ඉන්න පුළුවන්. හැබැයි ඉතින් අර දෙන්නගේ අදහස් කියන ඒවා, ඇටිටියුඩ් කියන ඒවා වෙනස් වෙන්න පුළුවන්. මේක වෙනස වෙනස්නේ. යා කැමති අරකට මෙයා කැමති මේකට එහෙම නෙමෙයි. අර ඒ දෙක තේරුම් අරගෙන තමයි යන්න ඕනේ. නෑ මම කියන්නේ අඩුම තරමේ යම් තාක් දුරකට හෝ ගැලපීමක් තියෙන්න ඕනේ. අපිට සමහර දේවල් ගල්ප ගන්න පුළුවන් වුණාට. මොකද නිකන් හිතන්න අපිට 10%ක 15ක විතර ගැලපීමක් තියෙන කෙනෙක් අපි මැරි කරොත් අපි කොච්චර ප්‍රමාණයක් එයාගේ නැවත නිර්මාණය කරන්න ඕනද කියලා අපිත් එක්ක ගැලපෙන්න. නැත්නම් අපි එයාත් එක්ක ගැලපෙන්න. ඒක නිසා මම කියන්නේ කසාදයකට චුට්ටක් තෝරගන්න ඔයාට මෙන්ටලි සපෝට් කරන ඔයාගේ මනසේ ඇඳිලා තියෙනවා. අපි ඕන මිනිසෙක් ඇඳිලා තියෙනවනේ මම කසාද බැඳිය යුත්තේ මේ වගේ මිනිසෙක් කියලා. දැන් මගේ හිතේ ඇඳිලා තියෙන රූපයක් මම කවදාරි මැරි කරන්නේ මෙහෙම කෙනෙක් කියලා. එතකොට මම අඩුම තරමේ හොයාගන්න ඕනේ ඒකෙන් භාගයක් හරි තියෙන කෙනෙක්. ඔව් මෙන්ටලි සපෝට් එක කියන එක ගැන කතා කරමු ගොඩක් වැදගත්. අපිට අවසානයේදී මේ මෙන්ටලි සපෝටිව් එක නැති වෙනවම තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. එතකොට
දික්කසාදයකට උනත් යන්න හිතෙන්නේ. කියන්නේ අල්ලන් ඉඳලා බැරිම තැනනේ අතාරින්නේ. අතාරින්නේ. බැහැ මේක කරන්න කියලා. අන්න ඒකනේ දික්කසාදය කියලා කියන්නේ වෙන්වීම කියන්නේ. මට මේ ආව ඕනේ නෑ. මට මේ මිනිහා ඕනේ නෑ. මට මේ ගෑණි ඕනේ නෑ කියන තැනට එන්නේ නේ. එතකොට ඒ මෙන්ටලි රිලීෆ් එකක් නැති එකත් එක්ක තමයි අපි ඒක අතාරින තැනට යන්නේ. ඉතින් මුල ඉඳන්ම අපි මේ මානසික සුවය අපිට භෞතිකව දේවල් සර්වයිව් වෙන්න අවශ්‍යයි. ගෙවල්, දොරවල්, යාන වාහන ඒවා අවශ්‍යයි. නමුත් මේවට වඩා වැදගත් වෙන්නේ මේ මානසික සුවය කියන එක. ඉතින් මානසික සුවය කවුරු හරි කෙනෙක් හිර කරලා තියනවා නම්, කප්පාදු කරනවා නම්, එයාව එතන මානසික වදයක් දෙනවා නම්, එතන කවුරුත් රැඳෙන්නේ නැහැ නේද ඩොලි? රැඳෙන්නේ නැහැ නෙවෙයි, රැඳෙන්න බෑ. ඔව්. අමාරුයිනේ. ඔව්. දික්කසාදයක් ඉතින් වෙන්න මූලික හේතුව මෙන්න මේක තමයි. අපි මේ අනිවාර්යෙන් කතා කරනවා දික්කසාදයක් දක්වා සම්බන්ධතාවයක් යන්න සෙක්ස් කියන එක බලපාන්නේ කොහොමද කියලා. අපි මේ සම්බන්ධ අපිට තව කතා කරන්න ඕන තරම් දේවල් තියෙනවා මේ සම්බන්ධයෙන්. අපි ඒ ගැනත් ඉස්සරහට කතා කරන්නම්. අදට ඇත්තිනේ. ඔව් ඔයගලන්ට පුළුවන් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට්ස් දාන්න. පෞල් ජීවිතවල තියෙන ගැටලු මොනවද? දික්කසාදයක් වෙන්න හේතු මොනවද? ඉතින් මේ වගේ දේවල් අපිත් එක්ක කතා බහ කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මනෝවිද්‍යාවෙන් දෙන්න පුළුවන් ප්‍රතිකාර දෙන්න නේ. ඔව්. අපි අදට ගිහින් එන්නම්. අපේ YouTube channel එක subscribe කරන්න, Mind Psychology Center bell icon එක click කරලා තියාගන්න. අන්තිමට කියන්න ඕනේ. ඒ කියන්නේ කසාද බැඳලා ඉන්න කෙනෙක් නම් හැමතිස්සෙම අනිත් කෙනාගේ සතුට ගැන හිතන්න. ඔයාගේ සතුට වගේම. එතකොට බොහෝ පෞල් ජීවිත මේ ලස්සනට ගලන් යන්න පුළුවන් නේ. ඔව් මෙතනින් එහාටවත් දික්කසාද කියන එක අඩු වෙන්නේ. හොඳයි. ඔව් ඉවසීම තියාගන්න. අනිත් කෙනාව තේරුම් ගන්න. ඒක තමයි වැදගත්ම දේ. hina වෙලා සතුටින් පරිසමට ඉන්න.